Hello boys and girls. ඉතින් ඔන්න ඔයාලා දැක්ක තුලා තියෙන්නේ බානු ටෙක්නික් YouTube channel එකත් එක්ක. ඉතින් මම මේ channel එකේ ඔයාලත් එක්ක ටෙක්නික් සම්බන්ධ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම කලින් ගෙනා වීඩියෝ එකක් Adobe Premiere Pro සහ Adobe Photoshop කොහොමද download කරගන්නේ කියලා. ඉතින් ඒකට ගොඩක් feedback ඇවිල්ලා තිබ්බා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Adobe Lightroom සහ Adobe After Effects සහ Adobe Illustrator කොහොමද free download කරගන්නේ කියලා. ඉතින් මේවා official විදිහට download කරගන්න ගියොත් එහෙම මාසෙකට විතරයි $49ක් යනවා. ඒ කියන්නේ ලංකාවේ මුලින් රුපියල් 14700ක් වගේ. ඉතින් අවුරුද්දකට වගේ download කරන්න ගියොත් එහෙම $599ක් යනවා. ඒ කියන්නේ රුපියල් 1,80,000ක් වගේ අද ඩොලර් රේට් එකත් එක්ක. හරි ඉතින් boys එහෙනම් අපි බලමු මේවා කොහොමද download කරගන්නේ කියලා. හරි ඉතින් download කරගන්න විදිය ගැන වීඩියෝ එකට ගිහිල්ලා බලමු. හරිතින් boys ඉස්සරම මම ඔයාලට පෙන්නන්නම් Adobe Premiere Pro, Adobe Photoshop, Adobe Illustrator, Adobe Lightroom, Adobe After Effects official විදිහට ගන්නවා නම් ඩොලර්ස් කොච්චරක් යනවද කියලා. හරිතින් ඉස්සරම මම මෙන්න මේ විදිහට මගේ device එකේ Chrome එක open කරගන්නවා. ඉතින් Chrome එක open කරගත්ත පස්සේ මම Adobe Creative Cloud මේකට page එකට අවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් Adobe Photoshop මාසෙකට ගන්නවා නම් මෙන්න මෙතනින් මම ඇඩ් කරලා පෙන්නන්න. ඉතින් මාසෙකට ගන්නවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් $49ක් යනවා. ඉතින් අපි මේක කැල්කියුලේට් කරලා බලමු. ලංකාවේ මුදලින් මාසෙකට $49ක් කියන්නේ කොච්චර ගාණක්ද කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම කැල්කියුලේට් කරලා බලපුවම ඔයාලට බලා ගන්න පුළුවන් 14783.33ක් තමයි පෙන්නන්නේ. ඉතින් මේක මාසෙකින් එක්ස්පයර් වෙලා යනවා. හරි ඉතින් දැන් මම මේක පෙන්නන්න අවුරුද්දකට ගන්නවා නම් කොච්චර යනවද කියලා. ඉතින් මම දැන් මෙතන monthly කියන එක දෙනවා year කියන එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන $599යි 788ක් කියලා පෙන්නනවා. ඉතින් මම දැන් මේකත් ඔයාලට කැල්කියුලේට් කරලා පෙන්නන්න. අවුරුද්දකට official විදිහට ගන්නවා නම් ඩොලර්ස් කොච්චරක් යනවද කියලා. ඉතින් 599ක් කියලා මම දල වශයෙන් ගහන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 1,80,694යි 716ක් තමයි පෙන්නන්නේ. ඉතින් මෙන්න මේක මෙන්න මේ විදිහට තමයි official විදිහට ගන්නවා නම් අවුරුද්දකට ඩොලර්ස් මෙච්චර ගාණක් සහ මාසෙකට ඩොලර්ස් මෙච්චර ගාණක් යනවා. හරි ඉතින් boys ඊළඟට මම ඔයාලට පෙන්නන්න Adobe Illustrator එක. ඉතින් ඒකත් මෙන්න මේ විදිහට තමයි ඉතින් මම මෙතනින් ඇඩ් කරන්න. ඉතින් ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මාසෙකට $49ක් යනවා. ඉතින් මාසෙකට $49ක් කියලා කියන්නේ ලංකාවේ මුදලින් ඉතින් මාසෙකට $49ක් කියලා කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 14,781.33. ඉතින් මේ ඔෆිෂියල් විදිහට ගන්නවා නම් මෙච්චර ගාණක් යනවා. ඉතින් මේකත් අවුරුද්දකට ගන්නවා නම් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මම මෙතනින් year කියන එක දෙනවා. ඉතින් ඒතකොට ඔයාලට බලා ගන්න පුළුවන් $599.788ක්. ඉතින් මම මේකත් ඔයාලට කැල්කියුලේට් කරලා පෙන්නන්නම් කොච්චර ගාණක්ද කියලා. ඉතින් මම දල වශයෙන් $599ක් දෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකටත් රුපියල් 1,80,694.716ක් යනවා. ඉතින් මේ ඔෆිෂියල් විදිහට ගන්නවා නම් මාසෙකට $49ක් සහ අවුරුද්දකට $599.788ක් යනවා. ඉතින් ෆොටෝ එඩිට්, වීඩියෝ එඩිට්, ග්‍රැෆික් එඩිට් කරන හැමෝටම මෙන්න මේ ගණන් දීලා Adobe Premiere Pro, Adobe Photoshop, Illustrator, After Effects, Lightroom buy කරන්න අමාරුයි. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඊළඟට Premiere Pro එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් Premiere Pro එක $599ක් තමයි අවුරුද්දකට පෙන්නන්නේ. ඉතින් මාසෙකට දැම්මොත් එහෙම $49ක් තමයි වෙන්නේ. ඉතින් $49න් කෙලිම $50යි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟට මම ඔයාලට පෙන්නන්න Adobe After Effects එක. ඉතින් මම මෙන්න මේක මෙන්න මෙතනින් remove කරලා දැන් After Effects එක add කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකත් මෙන්න මෙතන තියෙනවා monthly කියලා. ඉතින් ඒක මාසෙකට තමයි $49.99ක් කියන්නේ. ඒ කියන්නේ $50. ඉතින් බලමු මේක අපි අවුරුද්දකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අවුරුද්දකට $599.788ක් යනවා. ඉතින් $599.788ක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 1,80,694. ඉතින් official buy කරන කට්ටියට මෙන්න මේ විදිහට bank details, card ඒවා add කරලා මෙන්න මේක buy කරන්න පුළුවන්. ඉතින් මාසෙකට අවුරුද්දකට විතර ඔයාලට ඒක ඔයාලගේ choice එක අනුව ඔයාලට buy කරන්න පුළුවන්. ඉතින් හැමෝටම මෙන්න මේක මෙන්න මේ විදිහට මේ ගණන් දීලා buy කරන්න අමාරුයි. ඉතින් ඔයාලට මම දැන් ආයෙ පෙන්නන්න Lightroom එක. ඉතින් Lightroom එක ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒකත් අවුරුද්දකට $599ක් 788ක් කියන්නේ $600ම තමයි.
ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් ඒකත් මන්ත්ලි එක දාපුවාම $49.99 ඉතින් $50 කියන්නේ 49.99 $50 කෙලින්. ඉතින් $50 කියන්නේ රුපියල් 15,082ක් එන්න. ඒ වගේ රේන්ජ් එකකට තමයි මේක මන්ත්ලි පැකේජ් එක තියෙන්නේ. ඉතින් අවුරුද්දකට ගන්නවා නම් 1,80,000 ගණන් තමයි වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලට ඔෆිෂියල් විදිහට ගන්නවා නම් ඒකේ ඩොලර්ස් රේට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් බොයිස් දැන් මම මේක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න විදියක් ගැන තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් මම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මම Adobe Collection එකම ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මෙතෙන්ද Adobe After Effects එක විතරයි. ඉතින් ඒකත් මම ළඟ තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් WhatsApp එකට මැසේජ් එකක් දාලා links ඉල්ල ගන්න පුළුවන්. ඉතින් බොස් ඔයාලා දන්න ඇති YouTube එකේ tools වර්ගයක් තියෙනවා crack file සම්බන්ධව කතා කරන්න බෑ. ඉතින් ඒ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් YouTube එකෙන් රිජෙක්ට් කරලා දානවා. ඉතින් ඔයාලට Adobe Premiere Pro, Adobe Lightroom, Adobe Photoshop, Adobe Illustrator, Adobe After Effects මෙන්න මේ වගේ Adobe Collection download කරගන්න ඕන නම් මම මගේ පල්ලෙහා WhatsApp නම්බරේ දාලා තියන්නම්. ඉතින් ඒකට WhatsApp message එකක් දාන්න ඔයාලට ඕන කරන Adobe මොකද්ද ඕනි කියලා. Adobe Photoshop නම් Adobe Photoshop, Adobe Illustrator නම් ඉන්න ඒක. ඒ වගේ message එකක් දාන්න. ඉතින් ඒකට ඕන කරන links ටික මම ඔයාලට දාන්න. ඉතින් බොයිස් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න තේරෙන්නේ නැත්නම් මම කලින් වීඩියෝ එකක් කරා ඊට පස්සේ ඒකත් YouTube එකේ අප්ලෝඩ් කරා. ඉතින් ඒක YouTube එකෙන් රිජෙක්ට් කළා. මේක YouTube එකේ තියන්න බෑ crack file සම්බන්ධව එන්නේ ඒ වගේ issue එකක් හින්දා. ඉතින් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න තේරෙන්නේ නැත්නම් මට WhatsApp message එකක් දාද්දි ඒ වීඩියෝ එක දාන්න කියලා දාන්න. ඉතින් ඒක බලලා ඊට පස්සේ ඔයාලට කිසිම error එකක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් බොයිස් දැන් එහෙනම් මම ඔයාලට මේ එකින් එක ඕපන් කරලා පෙන්නන්නම් කොහොමද රන් වෙන්නේ කියලා. ඉතින් කිසිම error එකක් නැතුව ඔයාලට රන් කරගන්න පුළුවන්. ඉතින් මම ඉස්සර මෙන්න මේ විදිහට Adobe Illustrator එක ඕපන් කරලා පෙන්නන්නම්. ඉතින් බොයිස් Adobe Premiere Pro, Adobe Photoshop ගන්න විදිය ගැන මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒක බලපු නැති කෙනෙක් ඉන්නවනම් මම මෙතනින් උඩින් කාඩ් එකක් දාලා තියන්නම්. එක්ක එකෙන් ගිහිල්ලා බලන්න. නැත්නම් මම description එකේ ඒ link එක දාලා තියන්නම්. ඉතින් තාම ඩවුන්ලෝඩ් කරගත්ත නැති කෙනෙක් ඉන්නවනම් ඒ වීඩියෝ එකත් බලලා ඩවුන්ලෝඩ් කරගන්න කියලා හැමෝටම මතක් කරනවා. ඉතින් බොයිස් ඔයාලට ඒක ඕපන් වුණාට පස්සේ මෙන්න මේ වගේ home interface එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් Adobe Illustrator එකේ official version එක වගේම අදාළ කරන ඕනම මේවා ටික include වෙලා තියෙනවා. ඉතින් ඉස්සර මම ඔයාලට මේක පෙන්නන්නම්. ඉස්සර මම ඉතින් මෙන්න මෙතනින් මෙන්න මේක select කරනවා. ඉතින් official එක වගේම ඕන කරන in videos ටික මෙන්න මේක include වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඕපන් වුණාට පස්සේ අපිට මෙන්න මේ වගේ home interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් official එක වගේම මේක වැඩ ටික කරගන්න පුළුවන්. වෙනසකට තියෙන්නේ price එක අඩුයි. අරක ගන්නවා නම් කෙලිම $50ක් එහෙම නැත්නම් $600ක් එහෙම දීලා තමයි ගන්න වෙන්නේ. ඉතින් මම මෙන්න මේකෙන් tool එකක් අරගෙන ඔයාලට නිකන් edit කරලා පෙන්නන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් official එක වගේ මෙන්න මේ විදිහට Adobe Illustrator එකෙන් වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම තව tool එකක් අරගෙන කරලා පෙන්නන්න. ඉතින් මේ හැම එකක්ම කිසිම error එකක් නැතුව ඔයාලට run වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් පොඩි issue එකක්වත් නැහැ. කිසිම error එකක් නැතුව මෙන්න මේ විදිහට lifetime ඔයාලට use කරන්න පුළුවන්. හරි ඉතින් boys එහෙනම් මම ඊළඟට ඔයාලට පෙන්නන්න Adobe Illustrator එකේ official එක වගේ මෙන්න මෙතනින් close කරද්දිත් අහනවා save කරන්න දෙපාද කියලා. ඉතින් මට දැන් මේක වැඩක් නැහැ. ඉතින් මම මේක save කරන්න නොදෙනවා. ඉතින් මම දැන් ඔයාලට ඊළඟට පෙන්නන්න Adobe Lightroom කොහොමද run වෙන්නේ කියලා. ඉතින් Adobe Lightroom එකත් මෙන්න මේ විදිහට open කරාට පස්සේ හරි ඉතින් boys ඔයාලට බලා ගන්න පුළුවන් Adobe Lightroom එකේ official එක වගේම ඉතින් මෙන්න මේ විදිහට notice එකක් එනවා. ඉතින් අපි දැන් බලමු මේ notice එක ඉවර වුණාට පස්සේ edit panel එකට ගියාට පස්සේ ඒකේ තියෙන features මොනවද ඒ විදිහටම official එක වගේම crack එකෙත් ඒ විදිහටම ඒවා include වෙලා තියෙනවද කියලා. ඉතින් boys ඔන්න ඔය විදිහට ඔයාලට දැන් edit panel එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට official එක වගේම ඕන කරන දේවල් include වෙලා official එක විදිහටම මෙන්න මේක තියෙනවා. ඉතින් official buy කරත් ඒකත් අවුලක් නැහැ. ඉතින් official buy කරනවා නම් මාසෙකට $50ක් වගේම අවුරුද්දකට $599.99ක්ම යනවා. ඉතින් වෙනසකට තියෙන මේවා crack version කියලා device එක කිසිම error එකක්වත් issue එකක්වත් එන්නේ නැහැ. ඉතින් ඔයාලට වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින්
ඔෆිෂියල් බයි කරන කෙනෙක්ටත් ඒක කිසිම ගැටලුවක් නෑ. ඔෆිෂියල් බයි කරලා මාසයක් හරි අවුරුද්දක් හරි බයි කරලා වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ඒකෙන් කරන වැඩ ටිකම මේකෙමුත් කරගන්න පුළුවන්. ඒ විදිහටම කිසිම එරර් එකක්වත් ඉෂුව එකක්වත් එන්නේ නැතුව. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔෆිෂියල් එක වගේම එඩිට් පැනල් එක මෙන්න මේ විදිහට තියෙනවා. හරි ඉතින් මම දැන් ඔයාලට ඕපන් කරලා පෙන්නන්නම් Adobe Premiere Pro එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මම දැන් මෙන්න මේක මෙන්න විදිහට ක්ලෝස් කරනවා. ඉතින් ක්ලෝස් කරාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම Adobe Premiere Pro එක ඕපන් කරලා පෙන්නන්න. ඉතින් මම මේ Adobe Premiere Pro Adobe Photoshop ඩවුන්ලෝඩ් කරන විදිය ගැන කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒකත් බලන්න. ඉතින් මම දැන් මෙන්න මේකෙමුත් මේක ඕපන් කරලා පෙන්නන්න. ඉතින් මම මෙන්න මේවා ඔෆිෂියල් විදිහට නෙවෙයි ගත්තේ අන්ඔෆිෂියල් විදිහට. ඉතින් මේක ඕපන් වුණාට පස්සේ අපිට තියෙන ෆීචර්ස් මොනවද ඔෆිෂියල් එකේ ඒවම ඉන්ක්ලූඩ් ලා තියෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. හරි ඉතින් බොයිස් එහෙනම් මම ඔයාලට මෙන්න මේකේ ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරලාත් පෙන්නන්නම් කොහොමද ෆීචර්ස් ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම මෙන්න මෙතන create new project කෙනෙකුට එකපාරක් ක්ලික් කරනවා. හරි ඉතින් බොයිස් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඊට පස්සේ ඔයාලගේ එඩිට් කරගන්න ඕන සෙටප් එක නැත්තම් ෆයිල් එක නැත්තම් වීඩියෝ ක්ලිප් එක මෙන්න මේ විදිහට ඇඩ් කරලා එඩිට් කරගන්න පුළුවන්. හරි ඉතින් බොයිස් ඔන්න ඔය විදිහට තමයි එහෙනම් Adobe Premiere Pro, Adobe Illustrator, Adobe Lightroom, Adobe After Effects. ඉතින් Adobe After Effects එකක් තියෙනවා. ඉතින් ඕන කරන කට්ටිය මට WhatsApp message එකක් දාන්න මම links ඔක්කොම ටික දෙන්න. හරි ඉතින් බොයිස් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මම හිතනවා වීඩියෝ එක බලලා ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඔයාලා Adobe Premiere Pro, Adobe Photoshop, Adobe Lightroom, Adobe After Effects, Adobe Illustrator එන්න ඒ වගේ versions download කරගන්න ඕන නම් ඉතින් මම කිව්වා වගේම WhatsApp message එකක් දාලා ඒවා download කරගන්න පුළුවන්. හරි ඉතින් බොයිස් එහෙනම් අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඉතින් හැමෝටම මුස්සරණයි.